iPhone කිලිපිලි කරන ඔයාම රොමා ගයිඩ් විදින් ගෙනෙන තවත් එක් এডুকেෂන් වීඩියෝ එකට මේ වීඩියෝ එකකට $39ක් වටින ප්‍රීමියම් තීම් එක ඔයාලට ලබා දෙනවා travel and tourism වලට අදාළ වෙන මේ තීම් එක. ඉතින් මේක මුලින් ඉඳලා කොහොමද setup කරන්නේ, install කරන්නේ, මේකට තීම් එකේ තියෙන plugins කොහොමද install කරන්නේ, ඊට පස්සේ කොහොමද මේක setup කරගන්නේ කියලා මම A to Z කියලා දෙනවා. ඒ වගේම ඔයාලට මේ තීම් එක download කරගන්න පුළුවන්. මම මේක link එක description එකේ දානවා. එතකොට ඒක download කරගන්න පුළුවන්. ඒ link එකෙන් ගිහලා ඩවුන්ලෝඩ් කරගත්ත පස්සේ zip file එක තියෙන්නේ zip file එක extract කරගන්න password එක ඉල්ලනවා. ඉතින් මේ password එක මම මේ වීඩියෝ එකේ කොහේ හරි තැනක දානවා. ඔයා සම්පූර්ණ වීඩියෝ එක බලලා ඒ password එක හොයාගෙන මේක use කරන්න ඔයා extract කරගන්න. ඉතින් අපි එහෙනම් මුලින්ම බලමු කොහොමද මේක setup කරගන්නේ කියලා. එහෙනම් අපි දැන් පටන් ගමු. මුලින්ම යන්න ඔයාගේ website එකේ dashboard එකට ඊට පස්සේ appearance වල කියලා themes වලට යන්න. මොකද අපි දැන් download කරගත්ත zip file එක මේකට අප්ලෝඩ් කරන්න ඕනේ themes වලට. එතකොට දැනට මම තියෙන එකක් මේවා free තියෙන ඒවා අයින් කරගන්නවා. ඊට පස්සේ add theme කියන බටන් එක ක්ලික් කරන්න ඔයා. ඊට පස්සේ මෙතන choose බටන් එක ක්ලික් කරලා choose file කරන්න. එතකොට ඔයා අර ඩවුන්ලෝඩ් කරගත්ත theme එකේ zip file එක මෙතෙන්ට දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගෙන ඕපන් එක දෙන්න. ඊට පස්සේ install now බටන් එක දෙන්න. උතර පොඩි වෙලාවක් ගන්නවා මේක ඔයාගේ සර්වර් එකට අප්ලෝඩ් වෙන්න. අප්ලෝඩ් වෙලා install වෙන්න. install වුණාට පස්සේ මෙන්න මේ විදිහට activate කරන්න එනවා. ඔයා මෙතන activate කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ activate වුණාට පස්සේ මෙතන missing plugins කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඔයා දැන් add කරාට පස්සේ plugins install වෙලා නැහැ. ඒතර ඒවා අපි එකින් එකට මෙන්න මේ තියෙන ඔක්කොම install කරගන්න ඕනේ. මුලින්ම ඔයා Elementor plugin එක install කරගන්න. මොකද page build එක අපි use කරන්නේ Elementor page build එක. ඉතින් මුලින්ම ඔයා ඒක install කරගෙන activate කරගන්න. මේ විදිහට install වෙනවා. ඊට පස්සේ ආයෙත් එතෙන්නම යන්න. ගිහිල්ලා දැන් install වුණාට පස්සේ activate කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක click කරන්න. මෙන්න මේ විදිහට ඔයා තුරු ඔක්කොම plugin ටික install කරගන්න ඕනේ. මම ඒක පොඩ්ඩක් fast forward කරගන්නවා. වෙලා යන හින්දා මේ ටික තමයි ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉන් එකට ඔක්කොම ඉන්ස්ටෝල් කරගන්න මම fast forward කරලා මේක ඔයාලට පෙන්නනවා. අනිත් plugin ඔක්කොම ඉන්ස්ටෝල් කරලා පස්සේ final plugin එක WP travel engine එක මේකේ තමයි අපි packages එහෙම හදලා display වෙන්න දාන්නේ. ඉතින් මේකේ ඔයාලට ඕන විදිහට settings හදාගන්න currency එක ඊට පස්සේ currency symbol එක ඒ වගේ දේවල් ඔයාට USD වලින් නම් කරන්නේ පෙන්වන්නේ ඒ විදිහට දාන්න, euro වලින් නම් පෙන්වන්නේ ඒ විදිහට දාන්න. මේ විදිහට මම setup කරගෙන පෙන්නනවා. මේ තියෙන ටික කොහොමද කියන්න. මෙතන මේ අඩුපාඩු page වලට මේ page මම කරන විදිහටම දෙන්න. ඊට continue දීලා ආයෙත් වගේ dashboard එකට යන්න. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ site එකට demo data add කරගන්න ඕනේ. නැත්නම් අපිට එකින් එකට ඔක්කොම pages ටික හදන්න වෙනවා. ඒතකොට ලස්සනට තිබ්බ design එක එන්නේ නැහැ. මේ පේන design එක. ඒ හින්දා මේකේ default දෙන demo theme එක demo data ටික අපි අපේ site එකට install කරගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මෙතන continue when import දෙන්න. ඒතකොට import එනවා. පොඩි වෙලාවක් ගන්නවා ඒකට. ඊට පස්සේ ඔයාගේ theme එකයි එතකොට ඒකේ data ටිකයි ඔක්කොම ටික install වෙලා මේ විදිහට ඔයාට වෙබ්සයිට් එක ෆයිනල් ලුක් එක බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට ලස්සන travel and tourism site එකක් වඩ හම්බෙනවා. මේක ඕන විදිහට ඔයාට Elementor page build එක use කරලා customize කරගන්න කියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා ගොඩක් කට්ටියට මේක හොඳ theme එකක් වෙයි කියලා. මොකද travel and tourism website හදන ගොඩක් කට්ටිය. ඉතින් එතකොට මම පෙන්නවා වගේ මේක $39ක් යනවා. මේක ඔයා buy කරන්න යනවා නම් ඉතින් මම ඔයාලට මේක free දෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකකින් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ ගයිඩ් එකකින් හම්බෙනකම් සුබ දවසක්.